ඔන්න යාළුවෝ අදත් පිළිගන්නවා වෙල්කම් කියලා අපේ ගෝස් බොයිස් YouTube channel එකට. අද අපි වෙලා තින්නේ හොල්මන් කතාවක් ගැන කතා කරන්න. අපේ යාළුවා හිසිදු ඉන්නව මෙතන. අපි නම් අපි හොල්මන් කතාව ගැන කතා කරන්න පටන් ගමු. අපි දැන් මෙහෙම පටන් ගමු. දැන් මේක ඇත්තටම මට වෙච්ච සිද්ධියක්. අපි දැන් මේ අපේ ආච්චි කෙනෙක් හිටියා සිරිපාදේ පැත්තේ. ඒ ආච්චි හොඳටම ලෙඩ වෙලා හිටියේ. ඒ හිටියා අපේ නැන්ද කෙනෙක් තව. ඒ නැන්දා ආච්චිත් පොඩි පෞද්ගලික තරහක් තිබ්බා. ආච්චි කියන්නේ ගොඩක් මහවලා දැන් ආච්චි නැති වෙන්න ඕන වෙනවා හිටියේ. ඒ නැන්ද එතකොට ගිහිල්ලා කෙස් ගහක් ආච්චි කෙස් ගහක් අරන් ගිහිල්ලා මේ ගුරුකම් කරන කෙනෙක් ගාඩ ගිහිල්ලා මේ ආච්චිගේ තරහට ආච්චිව හිට කරගන්න ගෙදර ප්‍රශ්න තිබ්බ ඉස්සරින්දම. ඒ ප්‍රශ්න නිසා තමයි මේ ආච්චිගේ තියෙන තරහට තමයි ආව හිට කරලා තියෙන කියදුනේ. ඔව් මේ ඊට පස්සේ දැන් ආච්චිව ගෙදර හිට කරගෙන ගිහිල්ලා ඔවම කරලා දැන් බෝතලයකට කෙස් ගහ දාලා වශියක් කරලා ආච්චි ඊට පස්සේ නැති වෙනවා කොහොම හරි. ආච්චිට ගොඩක් වශියක් නෙමෙයිනේ. හිට කරගන්න ගන්න සාමාන්‍යයෙන් බන්ධනය එහෙම කරලා ඊට පස්සේ කොහොම හරි දැන් ආච්චි නැති වෙන ගොඩක් අමාරුලා. ඊට පස්සේ බෝතලයකට දාලා ආච්චිගේ ඇඳ යටින් තමයි තියලා තියෙන කෙස් ගහ. ඊට පස්සේ ආච්චි නැති වෙලා ඔහොම දැන් මේ දවස් 7 දානෙත් දුන්නා. ඊට පස්සේ නිකන් ගේ නිකන් එන අමුතුයි පාළුවකට යන. ඔව් පාළුවට යන පටන් ගත්තා. ඊපස්සේ ගේ ගෙදර ඇඳලා තිරේ ඇඳලා ඒගොල්ලෝගේ ගම්වලට ගියා. ඊට පස්සේ ඒ ගෙදර එතන පාළුවේට වල් වෙදිලා නිකන් අමුතු මුසල ගතියකට වගේ ආවා. ඒ කවුරුත් ගියේ නැද්ද? ඒ ගෙදරට කවුරුත්ම ගියේ නැහැ. ඔයාලවත් ගිහින් තිබ්බේ නැහැ. අපි මෙහෙනේ දැන් සිරිපාදේ පැත්තේනේ මේ අපි ඉතින් ඔව් එලිටල් තමයි පැත්තේ යන්නේ ආච්චිද්දි. ආච්චි නැති එක අපි කොහොමද ගියේ නැහැ. ඊට පස්සේ මේ එතකොට දැන් ඔයාලා ආයි දැන් ඒ ගෙදර පැත්තේ ගියාට පස්සේ මොනවද නිකන් දෙක වෙනස්කම් නේද? ඒ කියන්නේ අපි දැන් එහෙම ලොකුවට ගියෙත් නැහැ. ඊට පස්සේ අපේ තාත්තලා දැන් වත්ත සුද්ධ ගන්න, ඒ කියන්නේ වත්ත සුද්ධ ගන්න ගියා. යද්දී ඉතින් මාත් ගියා දැන් තාත්තලත් එක්ක. යද්දී මං ඉතින් ගේ ඇතුළට ගිහලා බැලුවා නිකන්. ගේ ඇතුළත් නිකන් අමුතුනේ අඳුරු මෙව්වක් තියෙනවා. වවුල්ලු ඉන්නව ගොඩක්. එහෙම අමුතු මේ තනිකරම නිකන් අර හොල්මන් ෆිල්ම් එකේ තියෙන ගෙදරක් වගේනේ. ඒ හොල්මන් පැත්තටම හැඩ ගහලා තිබ්බා පස්සේනේ. හොල්මන් පෙනුමටම තිබ්බ ගෙදරනේ. ඔව් එහෙම තිබ්බා. ඊට පස්සේ මේ මං ආච්චි කාමරේට ගිහිල්ලා බැලුවා. කාමරේ යද්දි මට නිකන් මම කකුල දෙන බෝතලයක්. ඒ බෝතලේ ඇතුලේ තිබ්බා මේ කෙස් ගහ. කෙස් ගහක් තිබිලා මම ඊපස් තාත්තට ගිහින් දුන්නා. දැන් තාත්තට සැකෙන් සාමාන්‍යයෙන් දැන් ආච්චි නැතුණා මේ මුසල පාටට එන්න. ඊට පස්සේ අපි කොහොම හරි දැන් ඕක ගැන හොයලා මොකක් හොයාගන්න බැරුණා. ඊට පස්සේ අපි ගියා මේ කොහොදර ගුරුකම් කරන්නේ. ඒ තැන මොකද කියන්නේ දේවාලය යන්නේ. දේවාලයකට තමයි ගිහින් දින එක. මොකද්ද කියලා දැනගන්න. අර බෝතලේ ඇතුලේ තියෙන මොනවද කරලා තියෙන මොනවද කියලා දැනගන්න තමයි බලන්න තමයි ගිහින් දින්නේ. ඊට පස්සේ අපි දැන් දේවාලයට ගිහිල්ලා මේක දුන්නා. ඊට පස්සේ එයා දැන් බලලා කිව්වා අපිට මේ බන්ධනය තමයි කරලා තියෙන්නේ. මේ මැරිච්ච කෙනා ඒක ඇතුළත හිර කරලා තියෙනවා. මේ ඊට පස්සේ නිදහස් කරන්න ඕන. ඒ කියන්නේ නිදහස් කරන් ඔය මූසල වෙනුම ඔක්කොම නැති වෙයි කියලා. ඊට පස්සේ දැන් අපි යාලේ කියලා දැන් දන්නවනේ අපේ ආච්චි ඉන්නේ කියලා. මේ ආච්චි සින්දු කියන කැමතිලු. සින්දු කියන කැමතිලු දැන් මේක සාමාන්‍ය සින්දු කියනවා. එහෙම ආතල්ලක හිටියේ හරිද? ඊට පස්සේ එහෙම ගිහිල්ලා මේ අපි දැන් ගියා. ආච්චි නිදහස් කරන්න ගියේ. ගිහිල්ලා දැන් මේ වැඩන්නේ ඒක මොකක් හරි ක්‍රමවේදයක් ඇතිනේ ගුරුනාන්සේලාගේ නිදහස් කරන ක්‍රමයකට කරේ. ඔක්කොම ගොක්කොලව සීන් ටික කරලා මේ රෑ හරියටම 12ට පටන් ගත්තා. පටන් ගත්තේ ඊට පස්සේ පැයක් විතර යද්දී ඒ කරන යාට ආවේශ වුණා. කවුරුහරි ආවේශ වුණා. ඊට පස්සේ මොකක් හරි වුණා මට මතක නැහැ හරියට. ගොඩක් කල්නේ. ඊට පස්සේ අර මූසල පෙනුම ටිකින් ටික නැති වුණා උදේ. ඒ කියන්නේ මම හිතන්නේ ඒතකොට නිදහස් කරලා ඇත්තනේ. නිදහස් කරාට පස්සේ ඔක්කොම නැති වෙලා ගියා ටික ටිකනේ. නිදහස් කරා ඊට පස්සේ එයා කිව්වා මේ ඔයාලට පේනවද කියලා ආයෙත් සතුටින් සින්දු කී ඉන්නවා. ආච්චි සින්දු කියන්නේ කැමතිනේ. ඒ කියන්නේ ආච්චි නිදහස් වෙලාලු ඉන්නේ දැන්. ගෙදර ඉස්සරහට වෙලා සින්දු කී ඉන්නවලු. ඊට පස්සේ ඔහොම තමයි සීන් එක උනේ ඉතින්. ඒ ගුරුනාන්සේ තමයි දැකලා තියෙන්නේ. පේන යාටනේ. ආයෙත් උනාට පස්සේ මම ඉන්නවා කියලා තමයි කියන්නේ ගෙදර ඉස්සරහා. ඔහොම තමයි උනේ. ඊට පස්සේ මේ ආච්චි කොහොම හරි ගුරුනාන්සේ යවුවා. අවලා ඊට පස්සේ ඒ ගෙදර අපි ඊට පස්සේ කාට හරි දුන්නා. ඊට පස්සේ මේ අපි ඉතින් ආවා ඊට පස්සේ. ඊට පස්සේ කිසිම කරදරයක්වත් මුකුත් තුන්නේ නැහැ නේ. එතකොට අර ඔයාලගේ පැත්තේ හරි තව වෙලා තිබ්බ අර ෆොටෝ එක සීන් එක. සිරිපාදේ ෆොටෝ එක ගහන්න ගිහින් එතන ගහ ළඟ ඉඳලා තිබ්බේ.
ඒත් ආච්චිට සම්බන්ධයක් නේ. ඒ කියන්නේ නිදාස් කරන්න කලින් නේද? ඔව්. මොකද වෙලා තිබි විස්තරය කියන්නේ? අපි දැන් අර සුද්ධ ගානකේ දවස් තිබ්බේ. එදා රෑ කොහොම හරි අපි හිටියේ එහා පැත්තේ මාමලා ඉන්නවා. ඔය කියන්නේ ගෙස්ට් එකක් වගේ තියෙන්නේ. ඒකේ තමයි අපි රෑ හිටියේ. ඉඳලා මේ අපි ෆොටෝ එකක් ගන්න සිරිපාදේ ඇවිල්ලා ලස්සන view එකක් තිබ්බේද නෝ. ප්‍රශ්න දන්නේ නැහැ නේ සුද්ධ ගානකේ දවසනේ. සුද්ධ කරලා මේ ප්‍රශ්න ලොකුනක් දන්නේ නැහැ. ඒක දැකලා තිබ්බේනේ. ලා අපි ගෙස්ට් එකේ ඉඳලා දැන් කට්ටියත් එක්ක ෆොටෝ එකක් ගැහුවා. ෆොටෝ එකක් ගහද්දි පිටිපස්සේ අපි නිකන් ඡායාවක් වෙන සුදු පාට කෙනෙක් මේ සිරිපාදේ බලන් ඉන්නවා. ඇවිල්ලා වගේ. ඔව්. දැන් අපිට ඒ ගැන සැකයක් එච්චර ලොකු සැකයක් ආවේ නෑ. දැන් බය වුණා අපි. ඔය පැත්තේ මේ කියන්නේ මෙහෙම තියෙන දැන් අර පල්ලමට තියෙන්නේ. පල්ලම ගාම තමයි පොල් ගහක් වගේ තියෙනවා. එතන තමයි හිටියේ. දැන් අපි එතන මොකක් හරි ඒ ලොකුට ගණන් ගත්තේ නෑ ඒක. අපිට රෑ මොකක් හරි වෙලා ගියා. රෑනේ. ලයිට්. ඔව්. සාමාන්‍ය ලයිට් එලියක් හරි මොකක් හරි කියලා මුලින්ම හිතුවේනේ. ඊට පස්සේ තමයි අපිට තේරුනේ ඒ හිටියේත් ආච්චි කියලා. එහෙම සින් තමයි උනේ ඉතින්. යාළුවෝ වලට කියන්නේ සාමාන්‍ය වල කාමරෙත් පොඩ අඳුරු ගතියට එක එක හැමතැනම බඩු එහෙමනේ පොත්පත් හැමතැනම එහෙම දාලා තියෙනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න මොකද මොකක් හරි ආත්මයක් කාමරේ අරගෙන ඉන්න පුළුවන් නේ දැන් උනත් ඔයාලා පිටිපස්සේ කවුරු හරි ඉන්න පුළුවන්